මේ විශ්වයේ සිතා ගැනීමටවත් නොහැකි ප්‍රදේශයක් අඳුරු පදාර්ථ ලෙස හැඳින්වෙන අද්භූත පදාර්ථ වලින් සමන්විත වෙනවා. අඳුරු පදාර්ථය විද්‍යුත් චුම්බක විකිරණ අවශෝෂණය නොකිරීම, පරාවර්තනය කිරීම හෝ විමෝචනය නොකිරීම වැනි පරීක්ෂණාත්මක හේතු වලට ප්‍රතිචාර නොදක්වන නිසා ඒවා අඳුරු පදාර්ථ ලෙස හඳුන්වනු ලබනවා. ඉතින් මේ හඳුනා ගන්නට නොහැකි විශ්වයේ වැඩි ප්‍රමාණයක් වසාගෙන පවතින අඳුරු පදාර්ථ පිළිබඳව පසුගිය වසර කිහිපයේම පරීක්ෂකයන් කණ්ඩායම් වශයෙන් තාරකා ජාලක විද්‍යාව භාවිතා කරමින් විශ්වයේ කුඩාම මන්දාකිණි හරහා විසිරී ඇති අඳුරු පදාර්ථවල ප්‍රබලත්වය පිළිබඳව විමර්ශන කිහිපයක් සිදු කළා. මේ පිළිබඳව අදහස් දක්වමින් අඳුරු පදාර්ථයේ ප්‍රබලතාවය තරමක් කුඩා බව අපි සොයාගත් බවත්, මේ අඳුරු පදාර්ථවල පැවැත්ම සහ ව්‍යාප්තිය පිළිබඳව තවමත් අදහසක් නොමැති බවත් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන මහාචාර්ය හයාෂි මහතා ප්‍රකාශ කර තිබුණා. ඉතින් මේ අඳුරු පදාර්ථ ගැන වැඩියමක් විද්‍යාඥයන් තවමත් හඳුනා ගන්නට අසමත් වී ඇති. නමුත් අංශු භෞතික විද්‍යාවේ ඇතැම් නියමයන් මගින් වාද කිහිපයක් මගින් මේ අඳුරු පදාර්ථ පැහැදිලි කළ හැකි බව ඔවුන් පවසනවා. මේ අඳුරු පදාර්ථ පිළිබඳව ඇති න්‍යායන් අතරින් එක් ජනප්‍රිය වාදයක් වන්නේ ස්වයං අන්තර් ක්‍රියාකාරී අඳුරු පදාර්ථ වාදයයි. මේ වාදය මගින් මන්දාකිණි මධ්‍යයේ අඳුරු පදාර්ථ ව්‍යාප්තිය අඳුරු පදාර්ථ ස්වයං විසරණය වීම නිසා ලැබෙන බව කියවෙනවා. ඇත්තටම මේ අඳුරු පදාර්ථ විශ්වයේ හිස් අවකාශයේ ඇතැයි සැලකෙන තවමත් උපකල්පිත පදාර්ථ විශේෂයක්. විද්‍යාඥයන්ට අනුව විශ්වයේ පැවැත්ම රඳා පවතින්නේ සාමාන්‍ය පදාර්ථ, අඳුරු පදාර්ථ මෙන්ම සාමාන්‍ය ශක්තිය සහ අඳුරු ශක්තිය මතයි. සාමාන්‍ය පදාර්ථ යනු අප අවට ඇති ඝන, ද්‍රව, වායු පදාර්ථයි. සාමාන්‍ය ශක්තිය අප අත්දකින තාපය, ආලෝකය වැනි ශක්තීන් වෙනවා. එසේම අඳුරු ශක්තිය යනු විශ්වයේ ප්‍රසාරණය සඳහා දායක වන ශක්ති විශේෂයක්. මේ අනුව විශ්වයේ වැඩි කොටසක් අඳුරු පදාර්ථ සහ ශක්තීන් මගින් ආවරණය වන අතර මේවා ආලෝකය, රේඩියෝ තරංග, එක්ස් කිරණ, ගාමා කිරණ ආදී විද්‍යුත් විකිරණ උරා ගැනීමක් හෝ පිටකිරීමක් සිදු කරන්නේ නැහැ. මෙන්න මේ නිසාම මේ අඳුරු පදාර්ථ පෘථිවියේ සිට නිරීක්ෂණය කරන්න හෝ ග්‍රහණය කරන්නට හැකියාවක් නැහැ. නමුත් ගුරුත්වාකර්ෂණ නියමයන් නිසා අඳුරු පදාර්ථ පවතින බවට නිරන්තරයෙන්ම සාක්ෂි සපයනවා. ඉතින් මේ අඳුරු පදාර්ථ ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වලට අමතරව බැරියෝනික නොවන ද්‍රව්‍ය වලින්ද සෑදිය හැකි බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම තමයි විශ්වයේ මේ සංයුතිය නොවෙනස්ව පැවතීමට මේ අඳුරු පදාර්ථ විශ්වයේ 80%ක් පමණ තිබිය යුතුයයි සැලකෙනවා. ඇත්තටම මේ අඳුරු පදාර්ථ විද්‍යාඥයන් දැනගන්නේ මන්දාකිණි අධ්‍යයනය මගින්. මන්දාකිණිය මැදයේ තරු සහ දුහුවිලි අංශු මන්දාකිණිය මැදයේ වටා වේගයෙන් පරිභ්‍රමණය වෙනවා. ඉතින් මේ පරිභ්‍රමණය මන්දාකිණියේ මැදයෙන් ඉවතට යන විට අඩු විය යුතුයි. නමුත් විද්‍යාඥයන් කරන අධ්‍යයනවලදී එසේ පරිභ්‍රමණ වේගයේ අඩුවීමක් නිරීක්ෂණය වන්නේ නැහැ. ඉතින් මේ නිසා විද්‍යාඥයන් මන්දාකිණි පරිභ්‍රමණයට වෙනත් අඳුරු ශක්තියක් බලපාන බව අනුමාන කරනවා. එසේම වස්තුවක ස්කන්ධය කෙරෙහි ගුරුත්වාකර්ෂණය බලපාන අතර ස්කන්ධය වැඩිවන විට ගුරුත්වාකර්ෂණයද වැඩි වෙනවා. ඉතින් ඉලිප්සාකාර මන්දාකිණි වල කෙල්වින් මිලියන ගණන් උෂ්ණත්ව වලින් යුතු වායු වලා පවතින අතර මේ වායු වලා රඳවා ගැනීමට ඉහළ ගුරුත්වයක් අවශ්‍යයි. ඒ කියන්නේ මේ වායු වලා රඳවා ගන්නට තාරකාවල පවතින ගුරුත්වාකර්ෂණ බලය මදි නිසා වෙනත් ශක්තියක් අනිවාර්යයෙන්ම මේ මත ක්‍රියා කළ යුතු වෙනවා. ඉතින් මේ ශක්තියද විද්‍යාඥයන් අඳුරු පදාර්ථය සහ ශක්තිය බවට අනුමාන කරනවා. මෙම සාක්ෂි සියල්ල මගින් විශ්වයේ ඇති බොහෝ පදාර්ථ තවමත් අපට නොපෙනෙන අඳුරු පදාර්ථ බවට ප්‍රබල ඇඟවුමක් සපයනවා. සාමාන්‍යයෙන් මේ අඳුරු පදාර්ථ වර්ග දෙකක් පවතින අතර ඒවා සීතල සහ උණුසුම් අඳුරු පදාර්ථ ලෙස හැඳින්විය හැකියි. සීතල අඳුරු පදාර්ථවල ස්කන්ධය සාපේක්ෂව වැඩි වන අතර එම නිසා ඒවාට චලිත වීමට අපහසුයි. එම නිසා එම අඳුරු පදාර්ථ වලට අඩු ශක්තියක් පවතිනවා. ඇක්සියෝන් හා පෝටිනෝ ලෙස සීතල අඳුරු පදාර්ථ වර්ග දෙකක් පවතින අතර උණුසුම් අඳුරු පදාර්ථවල ස්කන්ධය අඩුයි. ඒ නිසා එයට ලේසියෙන්ම චලිත වීමට හැකියි. නියුට්‍රිනෝ අඳුරු පදාර්ථ වර්ගය උණුසුම් අඳුරු පදාර්ථ වලට එක් උදාහරණයක්. ඒ වගේම තමයි මන්දාකිණි නිර්මාණයට වැදගත් වන්නේ මේ අඳුරු පදාර්ථ දෙක අතරින් සීතල අඳුරු පදාර්ථයි. ඉතින් මේ වීඩියෝව වැදගත් යයි සිතනවා නම් තාරකා විද්‍යාව හා වෙනත් ඔබ නොදත් ගවේෂණයන් සඳහා අලුතින්ම ආරම්භ කළ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.